මංගල්ලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු ගොලන් සූර්ය මංගල්ලේ ප්‍රාය සංකා මග හැරේවා බින්දව සිත්යලි පුබුදු කරවන සොඳුරු මිනිසුන් ලෙසින් හිට අප ආයේ හමු වී සිනාසේවා දුරුව සැමදොස් බලෙන් තිසරණ සියලු හදවත් එකලු වේවා සියලු තුන්දොස් බංග වේලා නිරෝගී සුව සැම ලැබේවා කරන කියන සියලු ආරක්ෂා දිනෙන් දින වැඩි දියුණු වේවා ගෙදර අටුකොටු සාර වේලා ඔබ සැමට ජයපැන් සෙත් පිරිත් පැන්නිසේවා එදින එසේනම් ආරම්භ කිරීමට සූදානම් වන්නේ 2026 සුදකොඩ මහා බක් මහා සැනකෙළියයි සුදකොඩ ශ්‍රී නන්දාරාම විහාරයේ විහාරාධිපති ගරුතර ස්වාමින් වහන්සේව නමස්කාර පූර්වකව සිහිපත් කරන ගමන් මේ මොහොතේදී ඔබත් සමග අත්වැල් බෙදගෙන ඉන්නවා බෙන්තොට සුගත වැඩිහිටි නිවාසයේ සිරිල් රාජපක්ෂ මැතිතුමන් එතුමන්ගේ මූලික සංකල්පයක් අනුව එතුමාගේ මූලික සංකල්පයක් අනුව එතුමාත් සමග බෙන්තොට පොලිසිය අත්වැල් බෙදගෙන ඒ වගේම ගම්වාසී සියලුම දෙනාගේ එකමුතුවෙන් අද දවසේ සුදකොඩ මහා බක් මහා සැනකෙළිය අපි ආරම්භ කිරීමට සූදානම් වන මේ මොහොතේදී අපිත් සමග සිරිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයෙන් මෙහි පැමිණලා සිටිනවා ජාත්‍යන්තර ලෝකශූරී බොක්සින් ක්‍රීඩක අපේ ආදරණීය අධ්‍යක්ෂකතුමා නුවන් සංජීව අධ්‍යක්ෂතුමාත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඒ විතරක් නෙමෙයි දිවයින මාධ්‍යවේදී ප්‍රදීප් ප්‍රසන්න ආදරණීය නිවේදන ශිල්පියාත් මාත් සමගින් අත්වැල් බැඳගෙන විතරක් නෙමෙයි මාත් සමග අද දවසේදී ඔබේ දේශවන් පිනවන්නට මේ බක්මහා සැනකෙළිය හඬින් හැඩ කරන්නට මගේ සහෝදර නිවේදන ශිල්පී චමිල් ශෂික ඔබතුමන් අතේ තමත් ආදරෙන් ගෞරවණීයව පිළිගනු ලබනවා එසේනම් ආදරණීය දෙමව්පියනි ප්‍රදේශවාසී වැඩිහිටියනි ඔබ සියලුම දෙනාව තමත් ආදරෙන් ගෞරවෙන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා පිළිගනිමින් ප්‍රාර්ථනා කරමින් පූජානාර්ථනෙන් මේ වේදිකාව හැඩ කරන්නට උෂානී ආදරණීය දිනට හොඳ ප්‍රසන්නතාවක් ලබා දෙන්න.
ගොවේපුරවරේ ආදරණීය නර්තන ශිල්පිනිය උෂාලි සත්සරණි අද රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කරන ආදරණීය නර්තන ශිල්පිනියක්. ඉතින් අද බෙල්තොට සුගත වැඩිහිටි නිවාසය බෙල්තොට පොලිස් ස්ථානයේ ආදරණීය ගම්වාසී ප්‍රදේශවාසී සියලු දෙනා එකමුතුවෙන් සංවිධානය කරනු ලබන සුගත බක්මහවුලෙල මෙලෙසින් ආරම්භ වෙනවා. ඉදි උදෑසන ගමහරා දීමේ තරගය යුගල පාපැත් තරගය අපිට ඇසුණා. නිවේදනය කරමින් මේ ප්‍රසංගය අවුරුදුල හැඩ කරන්නට අපේ ආදරණීය හිතවතිය ටෙලිසිනමා රංගන ශිල්පිනී නිවේදන ශිල්පිනී රේණුකා දමයන්ති මගේ ආදරණීය හිතවතිය සහෝදරිය වැඩසටහනට ලස්සන ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම අද ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් බොහොමයක් ඔබ සමගත් බැඳ ගන්නවා. අපි මතක් කරනවා ඒ වගේම ගමේ ආදරණීය දරුවන්ට ඔබේ ගමේ වැඩසටහන මෙහෙවන්නට ඔබේ ගමේ වැඩසටහනට දායක වන්නට ඔබට අවස්ථාව සලසා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී රාජපක්ෂ මැතිතුමා ගැන සිහිපත් කළ යුතු වෙනවා. හැමදාම බෙන්තොටට සුද්ධකොටට වැඩසටහනක් සංවිධානය කරනවා නම් කලාකරුවන් බෙන්තොටට කැඳවාගෙන එනවා නම් එතුමන්ගේ නම හැමදාමත් කියවෙනවා ලියවෙනවා. ඉතින් අපි ආරම්භ කරන්නට සූදානම් වෙනවා වේදිකාවේ සහ පිටියේ තරඟ මේ විදිහට මගේ ආදරණීය හිතවතිය රැඳී සිටින ආදරණීය නිවේදන ශිල්පිනිය. ඔව්. අපි උදේ ඉඳන් සුගත බක්මහා සැනකෙළිය ආරම්භය සම්පූර්ණ කරා. ගමහරා දිවිමේ තරඟ ඉසව්වෙන් ආරම්භ කරපු සුගත බක්මහා සැනකෙළිය මීටර් 200 බාලිකා තරගාවලිය සහ මීටර් 200 බාලක තරගාවලිය 18න් 15 ඒ වගේම 18න් 15 මීටර් 200 කාන්තා තරගාවලියත් අපි ආරම්භ කරා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ සුවිශේෂී තරඟ ඉසව්වක් වන යුගල පාපැදි තරඟ ඉසව්වත් අපි අවසන් කරා. බොහොම උද්‍යෝගයෙන් යුතුව ප්‍රදේශවාසීන් එම තරඟ ඉසව්ව සඳහා සහභාගී වුණා. වටිනා කියන තෑග රාශියක් ඔවුන් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් තරඟ රාශියක් තරඟ 26ක් වගේ ඉතාමත් විශාල ප්‍රමාණයක් ඔවුන් වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ඉතින් ආරාධනා කරන ආදරණීය ප්‍රදේශවාසී හිතවතුනි ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙන මේ තරඟ ඉසව්ව සඳහා සහභාගී වෙන්න ජය පරාජය සතුටින් මුක්ති විඳින්න. ඒ විතරක් නෙමෙයි ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් අපි තරඟ රාශියක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් අපි ප්‍රථම තරඟ ඉසව් හැටියට ආදරණීය වැඩිහිටියන් එකතු කරගෙන වැඩිහිටි සූපෙන් කිරිබීමේ තරඟ ඉසව්ව ඒ වගේම අලියට ඇස තැබීමේ තරඟ ඉසව්ව විකට ඇඳුම් තරඟය ජන ගායනා තරඟය හොඳම හිනාව සහ හොඳම විලාපය ඒ විතරක් නෙමෙයි වැඩිහිටි අවුරුදු කුමරා සහ කුමරිය තෝරන්නත් උන් අපි සූදානමින් ඉන්නවා. ඉතින් අවස්ථාව තියෙනවා වැඩිහිටි ඔබට වැඩිහිටි අවුරුදු කුමරියක් සහ අවුරුදු කුමරෙක් ලෙස මේ වේදිකාවේ අභිෂේක ලබන්නට. ඉතින් ඒ ආරාධනාවත් සමගින් පෙර ගමන්කරු අපේ සිරිල් රාජපක්ෂ මැතිතුමාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕනේ. මොකද ඔහුගේ සංකල්පයකට අනුව ප්‍රදේශවාසී ගම්වාසී සියලුම දෙනා එකට ඒක රාශී කරගනිමින් එක මිටකට එකතු වෙලා ලස්සනට හැඩ කරන්නට මේ වේදිකාව මත විවිධ ප්‍රසංග රාශියක් ඉදිරිපත් කරමින් හැඩ කරන්නටත් ඒ විතරක් නෙමෙයි තරඟ ඔස්සේ තරඟ වදින්නටත් ආදරණීය ඔබ සියලුම දෙනාට ආරාධනා කරමින් අපි මෙසේ ආරම්භ කරමු. ප්‍රථම තරඟ ඉසව්ව වැඩිහිටි සූපෙන් කිරිබීමේ තරඟ ඉසව්ව. මේක ප්‍රදේශයේ වැඩිහිටි සියලුම දෙනාට විවෘත තරඟාවලිය වැඩිහිටියන්ට විවෘත තරඟාවලිය ප්‍රදේශයේ සියලු වැඩිහිටියන්ට සහභාගී වෙන්න පුළුවන් සූපෙන් කිරිබීමේ තරඟ ඉසව්ව අපි දැන් ආරම්භ කරමු. එහි විනිසුරු වරුන් හැටියට මම තාමත් ගෞරවයෙන් ආරම්භ කර සිටිනවා. එහි විනිසුරු කටයුතු සිදු කරන්නට ජාත්‍යන්තර ලෝකශූරී බොක්සින් ක්‍රීඩක අපේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක නුවන් සංජීව මහතාණන් ඔබතුමාට තාමත් ගෞරවයෙන් මෙතන ආරම්භ කරන සිටින අතර රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට තාමත් ගෞරවයෙන් ආරම්භ කර සිටින අතර ඒ විතර නෙමෙයි එහි විනිශ්චය කටයුතු සඳහා ප්‍රදීප් ජයන්ත මහතාණන් ඔබතුමාට තාමත් ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටිනවා. එහි විනිසුරු වරුන් ලෙස කටයුතු කරමින් ජයග්‍රාහකවන් අපට ලබා දෙන්න කියලා. එසේනම් අපි ආරම්භ කරමු වැඩිහිටි සූපෙන් කිරිබීමේ තරගය. සංඝයාත් සංවිධානය වෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී රාජපක්ෂ මැතිතුමන්ට අපේ සහෝදර නිවේදන ශිල්පිනිය අපි න්‍යාය පත්‍රයේ මුලින් පිළිගැනීමේ කතාව තිබුණත් අපි එතුමාට ආරාධනා නොකළේ. එතුමා ආරාධනා කරපු ආරාධිතයෝ බොහෝ දෙනෙක් තාමත් එන අතරමඟ රැඳී සිටිනවා. ඉතින් අපි පිළිගැනීම ඒ ආරාධ්‍යයන් පැමිණි පසු සිදු කරන්නට ඉඩ තියලා අපි වැඩිහිටියන්ගේ තරඟ අවුරශ්මිය වැඩි වෙනට කලින් සිදු කරන්න සඳරවන්නේ. ඉතින් අපි මතක් කළා රේණුකා නංගි
මුලින්ම වැඩිහිටි සූක්‍රීන් කිරිබීමේ තරගය අපි තරගය සංවිධානය කරන ශ්‍රියානි මහත්මිය ඇතුළු කණ්ඩායමට ආරාධනා කරනවා. ඒ වගේම සුජිත් මහත්මයා අපේ සුජිත් සහෝදරයා රැඳී ඉන්නවා. ආරාධනා කරන තරග සංවිධානය කරන ඒ වගේම පුරවරේ ආදරණීය හිතවත් ඔබ සියලුම අපි ආරාධනා කරනවා මේ තරග සංවිධානය කරන ඒ වගේම අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මේ සියලු කටයුතු මාධ්‍ය ආවරණය ලබා දෙන්න සූදානම් සිටිනවා. බොහොමත් ආදරෙන් සිහිපත් කරනවා දිවයින පුවත්පතේ ඒ ප්‍රවීණ ජනමාධ්‍යවේදියා ඒ වගේම අපේ රේණුකාණන්ගේ මතක් කළා වගේම ප්‍රවීණ අධ්‍යක්ෂතුමන් විශේෂයෙන්ම පොදා නාට්‍ය අධ්‍යක්ෂතුමන් අපේ නුවන් සංජීව මහත්මයා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ප්‍රදීප් ජයන්ත මහත්මයා පිතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වැඩිහිටි සමිති සංගමේ සභාපතිතුමන් අපේ සිරිසේන මහත්මයා රැඳී සිටිනවා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ආරාධිත බොහෝ දෙනෙක් එකතු වෙනවා. ඉතින් අපි වැඩිහිටි සූක්‍රීන් කිරිබිම්බීමේ තරගය ආරම්භ කරන්න සූදානම් වෙන මොහොතේ අපි ආරාධනා කරන තරගය සංවිධානය කරන්නට අපේ ශ්‍රියානි මහත්මිය ඒ වගේම සුජිත් මහත්මයා අපේ සුජිත් සහෝදරයා ආරාධනා කරන වේදිකාවට ගොඩවන්නට හැමදාමත් මේ තරගය ආරම්භ කිරීම සඳහා බැලුම් පිපිරීමේ තරගයත් අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. සුජිත් සහෝදරයා ආරාධනා කරනවා තරගය සංවිධානය කරන්න. හැමදාමත් සුදුහුරු පුරුරේ වැඩ කටයුතු වලදී ප්‍රමුඛත්වයේ ගන්න සුජිත් සහෝදරයා ඒ වගේම ශ්‍රියානි මහත්මිය, ශ්‍රියානි ධම්මිකා මහත්මිය ඇතුළු කණ්ඩායමට අපි ආරාධනා කරනවා තරග සංවිධානය කරන්නට. අපේ මාපියන්ට පවත්වන තරගිසව්වක්. ඒක නිසා මේක ඉතාම ශ්‍රේෂ්ඨ තරගිසව්වක්. ඔබ සියලුම දෙනාගේ සහයෝගය උන්ට ලබා දෙන්න. අපගේ අවධානය ආධාරය උපකාරය ලැබිය යුතුම ආදරණීයන් පිරිසක් වුන්. ඉතින් ඒ කර්තව්‍ය බොහොම ලස්සනට හරි අපූර්වට ඉටු කරන යුග පුරුෂයෙක් විටක උන්ට පියෙක් විටක උන්ට දරුවෙක් ඒ ඔහු සිරිල් රාජපක්ෂ. ඉතින් ඒ කර්තව්‍ය මැනවින් ඉටු කරන ඔහු සූදානම් කරලා තිබෙනවා ආදරණීය ආබාධිත මව්පියන් වෙනුවෙන් තරගිසව් රාශියක් ඔවුන්ගේ හිතසුව පිණිස. එසේනම් අපි ආරම්භ කරමු එම තරගිසව්ව. අපි සූදානම් වන්නේ පළමු තරගය ආරම්භ කරන්නට. බටයෙන් බීම්බීමේ තරගය ආරම්භ කරන්නට. මේ ආරම්භ වෙන්නේ බටයෙන් බීම්බීමේ තරගය රේණුකාණන්ගේ. ඔව් මම හිතන්නේ ඊටමත් ලස්සන දර්ශනයක්. මොකද අපිට පුංචි කාලේ අපේ දෙමව්පියන්ගේ රැකවරණය මැද්දේ අපි ඔවුන්ගේ අස්පන අපිට ඔවුන්ගේ ආශිර්වාදයෙන් යම් යම් දේවල් කරනකොට අද දවසේ ඔවුන්ට අපේ දිරිගැන්වීම මත ඔවුන්ගේ ජයග්‍රහණය සංග්‍රහ කරන මේ සම්බන්ධයෙන් ඒක නිසා අපි බටෙන් තමයි දීප බොන්න ඕනේ. බෝතලේ පහළට තියාගෙන බටෙන් බොන්න ඕනේ. වගේම මේ වැඩිහිටියන් සමස්ත මේ ගමේ වැඩිහිටියන් වෙනුවෙන් මේ තරගය සංවිධානය කිරීම මහපු කාර්යයක්. බටෙන් බීමේ තරගිසව්ව එසේනේ මවට පත්‍රදී අපි සූදානම් අලියට ඇස තැබීමේ තරගිසව්ව ආරම්භ කරන්නට. වැඩිහිටි ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා අලියට ඇස තැබීමේ තරගිසව්ව. තරංකාරිය ඉදිරියට ඇදෙනවා. අපි බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඉංගිලවා දෙන්නට එපා. ඒ තරං කරනකොට නිදහසේ තරංගේ දෙන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් කලින් තරංකාරිය ඉස්සරහට ඇදෙද්දී අපි ලස්සන අත්පොසනාදයක් ලබා දෙමු. ආදරණීය හිතවතුනි සුත්තකට සුගත වැඩිහිටි නිවාසය එවැගේම බෙන්තොට පොලිස් ස්ථානය සුත්තකට ආදරණීය හිතවතුන් එක්ක සංවිධානය කරනු ලබන බක්මා උළෙලේ අලියට ඇස් තැබීමේ තරගයයි මේ ක්‍රියාත්මක වන්නේ. අලියට ඇස තැබීමේ තරගිසව්වේ ඉදිරිදී කියනවා නම් පෑන අදේ තියෙන අතර අදින් පෑනේ තිබ්බොත් ඒ දෙන විතරයි ඒ ආයි කියන්න යන්න බෑ. එහෙම වල තරගින් ඉවත් වෙනවා. එතකොට මේ බෝඩ් එක තියලා තියෙන පුටුව අල්ලන්න බෑ. බෝඩ් එක අතින් අල්ලන්න බෑ. එහෙම අතින් ඇල්ලුවත් තරගෙන් ඉවත් වෙනවා සහ ඒ සීමාවෙ පිට ගියොත් ඒ තරගෙන් ඉවත් වෙනවා. ඇයි කියලා දෙයක් නැහැ. ඒක තමයි වැඩේ. ඒ වගේම මතක් කරන්න ඕනේ රේරුණන්ගේ මේ අලියට ඇහැ තියෙනකොට මේ වැඩිහිටියෝ මම හිතන්නේ ශ්‍රීල් රාජපක්ෂ මහත්මයා මේ ගමේ විතර නෙමෙයි ඇහැ දීපු ගොඩක් කට්ටිය ඉන්නවා. මම හිතන්නේ මතක් කළ යුතුන විශේෂයෙන් අක්ෂි සත්කම් කරන්න අක්ෂිකාට ලබා දෙන්න බොහෝ වැඩිහිටියන් යොමු කරා ශ්‍රීල් රාජපක්ෂ මහත්මයා මතක් කරන්න ඕනේ. අලියට ඇහැ තියෙනකොට ඇහැ දීපු බොහෝ දෙනෙක් ඉන්නවා. මේ මොහොතේදී සම්බන්ධලා බෙන්තර පොලිස් ස්ථානපතිතුමන් ගෞරව ස්ථානපතිතුමන් අපොම ගෞරවයෙන් පිළිගන්නවා මේ මොහොතේ බෙන්තට සුගත වැඩිහිටි නිවාසය බෙන්තට පොලිස් ස්ථානයේ එක්ක සංවිධානය කරනු ලබන බක්මා උළෙල සපමිනි බෙන්තට පොලිස් ස්ථානයේ ස්පාතුන් දමත් ගෞරවයෙන් පිළිගන්නවා. කරුවෙක් අපේ මෙරිල් මහත්මයා ඉතින් අපි මතක් කරනවා ඔබ සියලු දෙනාට එකතු වෙන්න විශේෂයෙන්ම යලිත් කතාවක් බෙන්තට පොලිස් ස්ථානයේ ස්ථානපතිතුමන් ප්‍රධාන නිරතර මඩුල්ල බොහොම ගෞරවයෙන් පිළිගන්න ලබන අස්කට සුගත වැඩිහිටි නිවාසය එවැගේම ආදරණීය සුත්තකට පුරවරය ආදරණීය හිතවතුන් එක්ක සංවිධානය කරන සුගත බක්මහා උළෙලයි බෙලිසින් ක්‍රියාත්මක වන්නේ තුන්වෙනි තරංකරුවා සහකාරී බෙලිසින් සංවිධානයේ වෙද්දී දැන් මුට්ටිය බෙදීමේ තරගය ප්‍රදීප මුට්ටිය බෙදීමේ තරගය
බොහොම අපූර්වට පවත්වන්නට තමයි සූදානම. මේ මුට්ටි හතරක් තියෙනවා. මේ මුට්ටි හතරෙන් එකක තමයි නියම මුට්ටිය තිබෙන්නේ. ඉතින් මේ මුට්ටිය බිඳ හෙළුවොත් අනිවාර්යෙන්ම බිඳ දැමුවොත් අනිවාර්යෙන් ඔබට ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන්. හැබැයි යම්කිසි ආකාරයක අනතුරුදායක තත්වයක උතු වෙන නිසා මේ තරගයට සහභාගී වන සියලු දෙනාට ඒ සඳහා නොමසුරු අවස්ථාව ලබා දෙන්න. ඉතින් සුගත වැඩිහිටි නිවාසයේ ඔබේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ ඔබට කවදත් විශේෂයෙන්ම වැඩිහිටියන් වෙනුවෙන්ම වැඩිහිටියන්ට ගරුසරු කරන වැඩිහිටියන්ට නිරන්තරයෙන්ම සලකන මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් දකුණුලක ප්‍රදේශයේ බෙන්තර ප්‍රදේශයේ තියෙන ශාඛාව නැත්නම් මූලස්ථානයේ තමයි සුගත වැඩිහිටි නිවාසය. ඒ වගේම ප්‍රදේශවාසීන්ගේ එකමුතුව ඒ වගේම පොලිස් ස්ථානය මේ සියලු දෙනාගේම එකමුතුවෙන් තමයි මේ කටයුත්ත බොහොම අපූර්වට සංවිධානය වෙන්නේ. අලියට ඇස තැබීමේ තරගයත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අලියට නිවර්දිව ඇස තැබීම සිදු කළ යුතු වෙනවා. අයි බලමු වැඩිහිටියන් කොයි ආකාරයෙන්ද මේ අලියට ඇස තබන්නේ කියලා. ඊටමත් උනන්දුවෙන් යුතුව ඇස් බැඳ තබා ඉදිරියට ගමන් කරන අලියට ඇස තැබීම සඳහා තරග කොන්දේසි තියෙනවා. මේ කොන්දේසි වලට යටත්ව තමයි මේ තරගයේ පවත්වන්නට කටයුතු සංවිධානය වෙන්නේ. දැනට අලියට ඇස තබලා තියෙනවා. නමුත් තවමත් තරගයේ විවෘතයි. ඒ නිසා ඒ තරගයට සහභාගී වෙන්නට අවස්ථාව ඔබට කිසිම දිනකටම අවස්ථාව උදා වෙනවා වැඩිහිටියන් වශයෙන්. මතක් කර දෙන්නට උන දවසේදී මේ කටයුත්තේදී වෙන්තර පොලිස් ස්ථානතුමා ඒ සිල්ල මහත්මයා හරි අපි එකපටයක් තරගවල තමයි ඔබ යවන්නේ. අපි පොඩිත් එක්ක ඉදිරිපත් වෙලා ඉන්නවා. බලමු ඉලක්කේ ගණිත කියලා කාරණාව අද දවසේදී මුල්ම තරග තෑගි කෙසේ වෙතත් තෑගි නෙමෙයි නේ. කවුරු ඉදිරිපත් කරත් තෑගි හම්බ ඉදිරිපත් වීමේ වටින්නේ ජය පරාජය කාට කෙසේ හිමිවත් අවුරුද්දේ අසිරි අවුරුද්දේ අපි මේ විදිහට සුද්ධ කොටට අරගෙන ඉදී අපි ආරාධනා කරනවා පුංචි දරුවන්ට වැඩිහිටියන්ට තරුණයන්ට මේ තරගයට යොමු වන දෙවෙනි තරගකරුවා සූදානම් තන ඉදිරිපත් වන්න. ඉතින් කාන්තා තරගකාරියන්ට පුළුවන් මුත්‍ති විදීමේ තරගයට එකතු වන්න. මම ඉතින් කාන්තාවගේ ඉදිරිපත් වීම අඩුයි නේද මල්ලි? ඇහෙන අඩුවක් තියෙනවා මම දැක්ක. මොකද පිළිමේ ඇතන උංගගේ ඉදිරිපත් වෙන්නේ. නෑ අවුව නිසා ඉදිරිපත් වෙන්නේ නෑ මේකප් එකේ මෙහෙ දෙනවනේ. දවස් රාශියක් ඉන්නවා දවසේදී. අපිට පේනවා සිල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම අපේ සිල්වා සර්, ඒ වගේම අපේ ස්ථානපතිතුමා තරගයේ නිරීක්ෂණය කරමින් තරගයට විනිශ්චය ලබා දෙන්න සූදානම් සිටිනවා. අපි කාන්තාවන්ටත් තරුණයන්ටත් එක්ක ඒ වගේම අපේ ආර්ථික සම්බන්ධීධාරී තුමිය ප්‍රියංකා මංජුලා පීරිස් මහත්මිය මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. අපේ ආර්ථික සම්බන්ධීධාරී අපි ආරාධනා කරනවා සුනිල් ශාන්ත නාවඩිවර මහත්මයාටත් මේ තරගයේ විනිශ්චය ගන්න සහයෝගය ලබා දෙන්න. කෘෂිකර්ම සම්බන්ධීධාරී සුනිල් ශාන්ත නාවඩිවර මහත්මයා අපි ආරාධනා කරනවා තරගයේ විනිශ්චය කිරීම සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට. අලියාට ඇස් තැබීමේ තරගයේ වගේම දැස් මැද මුත්‍ය පිදීමේ තරගයේ විනිශ්චය ගන්න. ඒ වගේම ලිස්තර ගය නැගීමේ තරගයේ තාම ආධාරක භාවිතා කරන්නට බෑ මතක් කරනවා. මුළු ශරීරාංගම චලනය කරමින් බොහොම අපූර්වට මේ වටා ගමන් කරමින් වෘත්තාකාර ගමන් මාර්ගයක ගමන් කරමින් ඔන්න දැන් මුට්ටිය බෙද හෙළුවා. මේ තමයි මුට්ටිය. වාසනා මුට්ටිය මම හිතන්නේ කුඩා දරුවෙක්. ඔව් කොහොම හොඳයි. ඔහුගේ උසට අනුව මම හිතන්නේ ඔහු තරගයේ ජයග්‍රහණය කිරීමම සතුටට කාරණයක්. මොකද ඔහුගේ උස ගැලපෙන්නේ සාමාන්‍ය මුට්ටිය තිබෙන උස ප්‍රමාණයට අනුව කොහොම නමුත් ඔහු ජයග්‍රහණය කළා. ඒක තමයි සතුට. මුට්ටිය විදුනා ලස්සනත් බදලා දෙක් ලබා දෙන්න ආදරණීය පුජි පුතාට. අන්න එපා. හරියට බැලුම හුම්බලා පුපුරලා මේ දෙපළ ඉන්න තැනට එන්න ගොඩක් දුර දුවන්න අපහසුයි වයසත් එක්ක. පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය තොරන අපි තව එක්කෙනෙක් දැම්මා නම් තුන් දෙනාම අල්ලගන්න දුවනවා. දැන් අතේ තියෙන බැලුම ඇදලා හැඩ කරලා තියාගන්න ඉක්මනට පුම්බලා බලන්න හිල් තියා කියලා. අපේ සමිතියේ මල්ලේ සූදානම්. තමයි ආරම්භ කරමු තුනයි. ලස්සනත් වසන් ආදෙක් ලබා දෙන්න නරඹන් සූදානම් දිරිමත් කරන්න මේ වෙන්තට සුදුත වැඩි නිවාසයේ වෙන්තට පොලිස් ස්ථානය සුත්තපද ගම්වාසීන් එක්ක සංවිධානය කරන ලබන බක්මාවුල්ලේ බැලුම් පිපුරීමේ තරඟයේ අපි ලස්සනත් වසන් ආදෙක් ලබා දෙන්න මේ වැඩිහිටියන් දිරිමත් කරන්නට තාටිකයි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඔව් පළවෙනි අපි අත්වසන් ආදෙක් ලබා දෙන්න පළවෙනි තරඟයේ නිවා කළා. හරි පළවෙනි ස්ථානයේ සහ දෙවෙනි ස්ථානයේ අපි බලමු තුන්වෙනි ස්ථානයේ කවුද කියලා. හොඳ අපිට සන්නාදයක් ලබා දෙන්න උන්ට. ලස්සනත් වසනාදයක් ලබා දෙන්න. දැන් දෙන්නේ තරගයේ නිමා කළා. තව කෙනෙක් ඉන්නවා. තෑගි තුනක් තියෙනවා. බලමු කවුද? අපුඩිය ගන්න. තවත් එක්කයෙකුට මම හිතන්නේ අයියේ තාත්තලාට වැඩිය අම්මලාට හොඳට බැලුම් පුම්බන්න පුළුවන්. මම හිතනවා අපි තුන්වෙනි ස්ථානයේ තරගයේ ජයග්‍රහණය කරනවා. නටමේ යමු නටමේ හරි මුට්ටි විද මේක කියලා තමයි දවස්ක තරගය මේ මොහොතේදී මුට්ටි මේ තරගය මට නිවෙත මුට්ටිය නෙමෙයි බලමු තුඩු අල්ලන්න එපා.
itu warna nanti Ippani memo ada. Apa sering be? Ini dia yang mau. Ini dia. नायकत्व लगा देना नातने पुरुष पूर्ण करना आदरणीय देनिया इधर भी विशाल वेदिका रखते हैं कहीं खाली मदद करे ना खाली क्यों ना अबे और अवस्था का नाटक है क्या होती है मैं पूंछी एरा करते हैं सिंधु बागत कर गन्ना प्रश्न पूरे काम Hari, kau deh, ibaratnya kau deh. Bukan kain kerana bukan. Dan kapan nak? Dan ada ni, aku mesti bonus sekat dulu ni. Ia aku tu kain kerana. अभी आराधना करना प्रवीण दर्शन की शांत वीर की महात्मा नोटा में माइक्रोफोन बाहर करना शामिल स्तुति अभी देख ඔබගේ හිත සුව පිණිස රස වින්දනය උදෙසා රාත්‍රියේ 7 සිට ආධුනික ළමා ගීත සංගීත මගේ හඬ ඇසෙන මානෙ ඔබ සිටී නම් සංගීත විශාරද ගායන ශිල්පී නාගොඩ විතානගේ මහතාණනි ඔබටයි මේ ආරාධනය
Padang Pabelu Amuna Kaiwata Modenam Evi Latarina Wahirate Bome pun Uyan watu ete Magi ete Nadan ire Meni polda newa ete මේ නම කියන්නේ lainnya Beta juga negara Kenayanelah Betura Latawiya pun Andeka mata Silenewa Ite Bukata
බඹරුනි පිපිලා දොඟ මුතු කැකුලි ඉස්සෙම ගම සුවඳ කරන් තිබුණා ඉනිහිරිය මලි ඉතර දුටු වද බඹරුනි පිපිලා දොඟ මුතු කැකුලි අඩගිනි වෙලා මාගිය කල පුතුගෙකට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනේ මට මැද පුතේ කිරි දුන්නේ මානුබට සීතු කොක්කණලා සිනා සීතුයි මෙන්න ආරම්භක තරංකාරණිය අයිබෝවන් මොකද්ද නම සුමිත්‍රා ද සිල්වා ජනකවියක් කිව්වා බොහොම වේගිරිත් මේ ගීතයක් ගායනා කළා සුමිත්‍රා දැන් ලොකුම හිනාව අපි පෙන්නමුද ඔක්කොටම හිනා පොඩයි තව ටිකක් ඉස්සරහට නම් හතර හිනාවයි මෙදා පොතේ මැන බැලුවොත් හිනා මනාවයි අර ඉවත දමා පොඩ්ඩක් එන්න හිනා අරතර ඉවත දමා පොඩ්ඩක් එන්න හිනා හිනා වෙන්න හිනා
hina වෙන්න hina. කරදර ඉවත තමා පොඩ්ඩක් වෙන්න hina. අනේ මන් දන්නේ කොහෙනවත් දන්නේ මේ මිනිස්සයා අනේ කියන්නේ නැහැ පිස්සු වගේ hina වෙන්නේ යන මේ මිනිස්සයා කොහෙනවත් දන්නේ hina වෙන්නේ නැත්තම හරි ඔබේ නම කියන්න අයියෝ මාරේ දරවන්න පරපල ඉන්නේ ඇති ඉක්කේ අනුවක් අද ගන්න වහලෝ සීකේ මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ හැරි අවුතු සේවා අයියෝ මාර කට්ටිය තමයි ඕම ගන්න එපා කට්ටිය රසන ඇදලා අවුතු සේවා බලන්න එන්නේ මේ වන්න කොරස්සනේ මේ අපේ පෙරිනාටියේ කෙනෙක් බලන්න පයාට ලස්සන මෙන්න මේ වගේ ලස්සනට ඇඳලා ලස්සනට hinaලා එන්නකෝ බලන්නකෝ අපි හැමෝම hina වෙලා ඉන්න ඕන දවසක් අද ඒ මං හින්දා